ආදරේනේ. හරි. එහෙනම් මේක තමයි ඔන්න අපේ අවුරුද්ද ක්‍රිස්මස් අපි කවුරුත් ආදරය කරන අවුරුද්ද අපේ ජාතිකුල ආගම් ભેදයක් නැතුව කවුරුත් ආදරය කරන පොඩි අය ඉඳලම ලොකු අය දක්වා කවුරුත් ආදරය කරන නේ. දැන් ක්‍රිස්මස් වල නත්තල් සීර ගොඩක් ආදරේ. Jingle bell time and jingle bell time dancing and prancing in jingle bell square. අද ඔන්න 12 වෙනි මාසේ 25. ඒ තමයි අපි කවුරුත් ආදරය කරන ආස කරනව නත්තල් දවස. ඉතින් නත්තල් දවසේ නෙමෙයි මගේ ජීවිතේ මට හම්බෙච්ච ඕනේ මට නම් තෑග්ග මේ මට මීට කලින් මෙයා දැකලා ඇති මගේ ෆොටෝ එක. ඉතින් මොනවද මට අරන් ආවේ නත්තල් දවසට තෑග්ග දෙයක් මොනවද තියෙන්නේ බලන්නේ. දැන් නත්තල් වුණාම අපි පොඩි කාලේ ධම්ම අපේ පොඩි අයද ලොකු අයද කවුරුත් ආදරය කරන දෙයක් තමයි නත්තල කියන්නේ. නත්තල සීයා එක්කෙනෙක් තමයි ජේසුස් වහන්සේ. ඉතින් හැමෝම හරි ආදරය කරන දවස නත්තල කියන්නේ. නත්තල් දවසේ මට ඔන්න විශේෂම තෑග්ග වටරම තෑග්ග ඔන්න මෙයා ගෙනල්ලා තියෙනවා. ඔයගේ නම මොකද්ද? නජාත්. අපි ගාව කුල මල ආගම් ભેදයක් නැහැ. අපි කවුරුත් හරි ආදරේ. මම යාද ලස්සන ක්‍රිස්මස් කාඩ් යන්නේ. බලන්න මේ වව්. ඉන්න බලන්න මේ ලස්සන නත්තල 100 ඉන්නවා. මේක මටමද හැදුවේ. මේ enjoy. Yeah, take away. Take ගන්න. take ගන්න නේ. I wish you a Merry Christmas. Thank you. Enjoy. ඉතින් මල ලස්සන ක්‍රියේටිව් ආර්ට් එකක්. බලන්න ලස්සන ආර්ට් එකක්. ගොඩක් thank you හොඳේ. දැන් බලමු තව මොකක්ද දෙයක් තියෙනවා මේ. මේක මොකද්ද? එකක් තෑග් ගන්නනේ. බලමු කල්ලා බලන්න. මට නම් එනාවේනේ. මම කඩන්න එතකොට. වව්. ෂා. ලස්සන ටී ටැග් එකක්. ලස්සන ටී ටැග් එකක් දීලා තියෙනවා මෙන්න. ඊට පස්සේ තව එකක් තියෙනවා. මේ මොකද්ද? චිත්‍රයක්. මම නේ ඉන්නේ. කිං හෙට්ටි ඔන්න මම ඉන්නේ. ලස්සන චිත්‍රයක්. එයා දෙන්නේ. ඔයා මෙන්දේ මේක? වාව් ඉතින් බලන්න මේ වයස කීයද? වයස කී? 10යි. 10යි. ඒ කියන්නේ කී වසරේ? 5 වසරේ. ශිෂ්‍යත්වනේ? 6 වසරනේ. නියම. ඉතින් ඔන්න මේ ලස්සන චිත්‍රයකුත් තියෙනවා. මේ පුංචි අත් දෙකකින් අදපු චිත්‍රයක් 5 වසර ළමයෙක් බලන්න ලස්සන ආර්ට් එකක්. ඉතින් මේ දැන් තව එකක් තියෙනවානේ. ඒ 2026ට දීපු මට ලස්සන තෑග්ගක් 2026ට. මේක මට බලන්න මේ අත් දෙකෙන් ලස්සනට ආර්ට් වර්ක් එක කරලා ඉතින් හැපි නිව් ඉයර් 2026. ඉතින් මේක තමයි පුංචි අයගේ දින ආදරේ නේ. එයාට ගොඩක් ආදරේ නේ. මීට කලින් මගේ ලස්සන චිත්‍රයක් කිං හේට ලෝගෝ එකේ චිත්‍රය ඇඳලා ගෙනත් දුන්නා. මේ මමත් ඔය පොඩි දෙයක් කිනු දෙන්න. හා? දෙන්නද? ඔහොම පෑ භාගය කිනු පුළුවන්. පෑ භාගය මම ටින්ගාලා අරන් ආවිල්ලා දෙන්න. හොඳේ? ඔන්න මගෙන් චූටි දෙයක් ගත්තා හොඳේ? Thank you. බලන්න එයා ආසගෙන මෙයා හරි ආසයි මේ චිත්‍ර වලට. කවුරු ඉන්නද ආසෙ ලොකුනහම? චිත්‍ර ශිල්පියෙක් වෙන්න ආස. එහෙනම් මේ ලොකුනහම මගේ තව චිත්‍රයක් කරලා මම නාකි වෙලා. ඒතරම වයසට ගිහිල්ලා. ඔයා ලොකුනම වයසට ගිහිල්ලා. බලන්න ඔයා ආස කරන ටිකක් ඇත්තේ. හරිද? බලන්න චිත්‍ර පොතකුත් තියෙනවා. හොඳට ඉගෙන ගන්නත් ඕන. ඉගෙන ගන්නත් ඕන හොඳට. හරි. එහෙනම් මේක තමයි ඔන්න අපේ අවුරුද්ද ක්‍රිස්මස් අපි කවුරුත් ආදරය කරන අවුරුද්ද අපේ ජාතිකුල ආගම් ભેදයක් නැතුව කවුරුත් ආදරය කරන පොඩි අය ඉඳලම ලොකු අය දක්වා කවුරුත් ආදරය කරන නේ. දැන් ක්‍රිස්මස් වල නත්තල් සීර ගොඩක් ආදරේ. කතාව බලනවද? නත්තල් සීර වගේම ඔයාටත් ආදරේ නේ. ඒක මට දැන් අත මේ රෙස්ටුරන්ට් දාලා ගොඩක්ම ආදරය කරන පොඩි කොළු ගැටේ තමයි මේ ඉන්නේ. හොඳට ඉගෙන ගන්න ඕන හොඳේ නා. නැතිනම් මේ නම් ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 2026ට. ජය වේවා.